අද ලස්සන දවසක්. මේදුම ටිකක් වැඩි. මම මේ ඉන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ යටි අන්තට තියෙන විකාශනාගාරයයි. මේ ඉස්සරහින් පේනවා අපේ විකාශනාගාරයේ තියෙන කුළුණු. බලන්නකෝ පරිසරයේ තියෙන ලස්සන වැහිබර කාලගුණයක් තියෙන්නේ. මේ පාරවල් වල ඉතින් නිතර යන්නේ නැහැ දන්නවා. මේ පැත්තට හැමදාම හවස 12න් පස්සේ මේ විදිහේ view එකක් තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සීතලේ මේ සබා දහමේ තියෙන අපූර්ව විඳින්න තියෙනවන ඒක වෙනමම හැඟීමක්. තව දෙයක් සඳහන් කරන්න ඕන, මේ අවසරයක් නැතුව කිසිම කෙනෙකුට මේ භූමියට ඇතුල් වෙන්න බෑ. මොකද මේකට අනිවාර්යයෙන්ම අවසරයක් ගන්න ඕන, ආරක්ෂිත කලාපයක්. මේක සංචාරකයන්ට විවෘත වන්නේ නෑ මේ ස්ථානය. මොකද මෙතනින් එහා තියෙන්නේ ITN එකේ විකාශනාගාරය. මේ මම යන්නේ ස්වාධීන රූපවාහිනී විකාශනාගාරය. බලන්නකෝ මේකේ තියෙන ලස්සන. ඒක මහා පුදුමාකාර හැඟීමක්. යටියන්තොට විකාශනාගාරයට එන මාර්ගයේ වැටලා තියෙන්නේ අර සුන්දර ගමක් තියෙන්නේ වේවැල් තලාව කියලා. ලංකාවේ පළවෙනි කේබල් කාර් පද්ධතිය තියෙන්නේ. අන්න ඒ මාර්ගය හරහා තමයි එන්න තියෙන්නේ. මාර්ගය ගැන නම් කතා කරනවා නැතිනම් අනිවාර්යයෙන්ම 4 wheel වාහනයක තමයි එන්න ඕන. මොකද අනිත් වාහන වල එන්න බෑ. ඒ තරම් මාර්ගය අබලන් වෙලා තියෙන්නේ. පටුයි පොඩි ගමක් තියෙනවා ඒ හරියේ. ඒකත් එක්ක හරි සුන්දර ස්ථානයක් තමයි වේවැල් තලාව. ඒවා පාස් කරගෙන රිවර්ස් වංගු 12ක් විතර තියෙනවා යටිඅන්තර විකාශනාගාරයට එනකම්ම මේ ප්‍රධාන මාර්ගය පහු කරාට පස්සේ. හරිම ලස්සනයි ඉතින්. මේ වගේ තැන් වලට යන්නත් වාසනාව තියෙනවා. ඒ යටත් විජිත කාලේ මේ ප්‍රදේශවල වැඩිපුර වගා කරලා තියෙන්නේ තේ, ඊට පස්සේ එනසාල්, සාදික්කා, කරාබිනටි වගේ දේවල්. දැන් නම් ඒ වයින් මේ තේ විතරයි බහුලව දකින්න පුළුවන්. මෙම විකාශනාගාරයේ ඇතුළේ සිදුවන කාර්යය තමයි මේ තියෙන්නේ. මේක තමයි ට්‍රාන්ස්මිටර් එකක් කියන්නේ. මේකෙන් තමයි සජීවී මැදිරියක් තුල පටිගත කරන වැඩසටහනක් ට්‍රාන්ස්මිටර් එක හරහා තමයි ගුවනට විහිදුවා හරින්නේ. මේ යටියන්තොට විකාශනාගාරයේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේ බහුතරයක් ප්‍රදේශවලට රේඩියෝ තරංග ආවරණය ලබා දෙන්නේ මේ යටියන්තොට විකාශනාගාරයේ පිහිටි කුළුණු හරහා තමයි. ඒක විශේෂ කාරණාවක්. කියන්නේ රජයේ ආයතන වගේම පෞද්ගලික ආයතනවල රේඩියෝ තරංගත් වැඩිපුරම විහිදුවා හරින්නේ මෙම විකාශනාගාරයෙන් වීමයි.